ආයුබෝවන් ආයෙත් ඔක්කොමලව පිළිගන්නවා අපේ දෙවෙනි දවසට. පළවෙනි දවසේ ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරන්න පටන් ගත්තා අද අපි මේ ගමන තවත් ඉස්සරහට අරන් යන්නයි හදන්නේ. අද අපි කරන්න යන්නේ අපේ අදහස් කියන්න තියෙන හැකියාව එක්සිර ගුණයකින් විතර වැඩි කරගන්න එක. කොහොමද? shall we සහ let's එක අලුත්ම ක්‍රියාපද 100ක් පාවිච්චි කරලා. හරි. එහෙනම් මුලින්ම පොඩි මතක් කිරීමක් කරලෙමුද? පළවෙනි දවසේ අපි ඉගෙන ගත්තා shall we කියන්නේ ප්‍රශ්නයක් අහන්න. ඒ කියන්නේ මොම කරමුද කියලා. let's කියන්නේ යෝජනාවක් කරන්න. මොම කරමු කියන්න. මතකයි නේද අර කවදාවත් කඩන්න බැරි රණනීතිය? ඒකේ the golden rule. ඒ තමයි හැමතිස්සෙම ක්‍රියාපදයේ මූලිකම ස්වරූපය. the base form එක විතරක් පාවිච්චි කරන එක. හරි. දැන් අපිට ස්ට්‍රක්චර් එක තියෙනවා. ඒ කියන්නේ වාක්‍ය හදන විදිය අපි දන්නවා. ඒත් ඒක හරියට නිකන් නියම වාහනයක් තියනවා වගේ. හැබැයි යන්න තෙල් නැත්තම් වැඩක් නෑනේ. අන්න ඒ වගේ අපේ shall we සහ let's කියන ස්ට්‍රක්චර් එකට පණ දෙන්න අපිට වචන ඕන. මෙන්න මේ ක්‍රියාපද verbs කියන්නේ හරියටම යතුරු වගේ. මේ යතුරු වලින් තමයි අපේ ඔළුවේ තියෙන අදහස් කියන දොරවල් දහස් ගණක් අරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද අපේ අරමුණ මේ වගේ යතුරු මිටියක්ම අතට දෙන එක. කීයක්ද දන්නවද? හරියටම කිව්වොත් යතුරු 100ක්. හිතන්නකෝ. අද දවසේ ඉවර වෙද්දී අපේ අදහස් කියන ටූල් බොක්ස් එකට අලුත්ම verbs, ඒ කියන්නේ ක්‍රියාපද 100ක් එකතු වෙනවා. මේක නිකන් නෙමෙයි, ලොකු අප්ග්‍රේඩ් එකක්. ඉතින් වැඩේට බයිමද? හරි. එහෙනම් ප්‍රැක්ටිස් කරන්න පටන් ගමු. නිකම්ම 100ක් ඉගෙන ගන්නට වඩා අපි මේවා themes, ඒ කියන්නේ මාතෘකා වලට බෙදලා ඉගෙන ගමු. එතකොට මතක තියාගන්නත් ලේසි, ඇත්තටම කතා කරද්දී පාවිච්චි කරන්නත් ලේසි. අපේ පළවෙනිම theme එක තමයි දෛනික ජීවිතය. එහෙම නැත්නම් daily life. හරි. අපේ දවසේ වැඩවලට අදාළ වෙනම යතුරු පහක් බලමුද? cook, ඒ කියන්නේ උයනවා. clean, පිරිසුදු කරනවා. drive, වාහනයක් පදවනවා. buy, මොනවාරි මිලදී ගන්නවා. අන්තිමට wash, ඒ කියන්නේ සෝදනවා. මේවා ඉතින් අපි හැමදාම වගේ කරන දේවල් නේද? දැන් බලන්නකෝ මේ ක්‍රියාපද ඇත්තටම පාවිච්චි වෙන්නේ කොහොමද කියලා. මෙන්න කෙනෙක් අහනවා shall we cook dinner now? ඒ කියන්නේ අපි දැන් රැකෑම උයමුද? එතකොට අනිත් කෙනා උත්තර දෙනවා good idea. Let's drive to the store and buy some vegetables. නියම අදහසක්. අපි කඩේට drive කරලා ගිහින් එළවලු ටිකක් buy කරගමු. බලන්න drive සහ buy කියන ක්‍රියාපද දෙකම කොච්චර ලස්සනට ඒ යෝජනාවට ගැලපුණාද? හරි. අපි යමු අපේ ඊළඟ මාතෘකාවට. විනෝදාංශ, hobbies and fun. ඉතින් වැඩම කරලා බෑනේ පොඩ්ඩක් විනෝද වෙන්නත් එපයි. මේ ක්‍රියාපද ටික අපේ නිදහස් වෙලාව ගැන කතා කරන්න ගොඩක් උදව් වෙයි. මෙන්න විනෝදයට අදාළ යතුරු පහක්. watch, ඒ කියන්නේ බලනවා, TV බලනවා, movie එකක් බලනවා වගේ. listen, සමන් දෙනවා. travel, සංචාරය කරනවා. swim, පීනෙනවා. සහ read, කියවනවා. මේවා ඇහෙනකොටත් නිකම් ෆ්‍රී ටයිම් එකක් වගේ දැනෙනව නේද? අපි බලමු සති අන්තයකට ප්ලෑන් එකක් ගහන්නේ කොහොමද කියලා. එක්කෙනෙක් කියනවා It's Saturday. Shall we watch a movie? අද සෙනසුරාදා. අපි ෆිල්ම් එකක් බලමුද? අනිත් කෙනා කියනවා I'd rather go out. Let's travel to the beach and swim. මම නම් කැමති එළියට යන්න. අපි බීච් එකට ගිහින් පීනමු. බලන්න කොච්චර ලේසිද කියලා. හරි. අපේ ප්‍රැක්ටිස් තීම්ස් වලින් අන්තිම එක වැඩ සහ ඉගෙනීම, work and study. මේ ක්‍රියාපද ටික ඔෆිස් එකේදී, යුනිවර්සිටි එකේදී එහෙම නටුවම බෑ. ඉතින් ඒකට අදාළ යතුරු පහ මෙන්න. write, ලියනවා, think, හිතනවා, meet, හමු වෙනවා, finish, ඉවර කරනවා සහ help, උදව් කරනවා. මේවා නැතුවනම් වැඩක් ඉවර කරගන්න ටිකක් අමාරුයි නේද? මෙන්න ඔෆිස් එකේදී වෙන්න පුළුවන් කතා බහක්. This report is difficult. Shall we ask for help? මේ report එක අමාරුයි. අපි උදව්වක් ඉල්ලමුද? උත්තරේ Okay, but first let's try to finish this section. හරි. ඒත් මුලින්ම අපි මේ section එක ඉවර කරන්න උත්සාහ කරමු. බලන්න ask සහ finish කියන ක්‍රියාපද කොච්චර practical ද නේද? හරි. දැන් තමයි නියම වෙලාව. අපේ අලුත්ම tool box එක, ඒ කියන්නේ ක්‍රියාපදයේ 100 සම්පූර්ණයෙන්ම බලන්න. මේ ලිස්ට් එක දැකලා බය වෙන්න එපා. ඕන වෙලාවක මේක නවත්තලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට තියෙන යතුරු. හරි. අපි දැන් මේ ක්‍රියාපද 100 උඩින් පියාඹලා යමු. ඕනනම් මේ ඉදිරිපත් කිරීම පause කරලා මේවා සටහන් කරගන්න පුළුවන්. මෙන්න පළවෙනි 25. Go, come, eat, drink, sleep, see, look. මේවා තමයි අපි දන්න මූලිකම ක්‍රියාපද. හොඳයි. දිගටම යමු. මෙන්න ඊළඟ සෙට් එක. Teach, උගන්වනවා. Help,
උදව් කරනවා. ask අහනවා. answer උත්තර දෙනවා. try උත්සාහ කරනවා. හිතන්න මේ හැම වචනයක්ම අලුත් අදහසක් කියන්න දොරක් අරිනවා වගේ. දැන් අපි 50 ඉඳන් find හොයා ගන්නවා, lose නැති කර ගන්නවා, win දිනනවා, begin පටන් ගන්නවා, end අවසන් කරනවා. බලන්න මේවා ඉදිනදා කතා බහට කොච්චර වැදගත් වෙයිද කියලා. සහ මෙන්න අවසාන 25 break බිඳිනවා, fix හදනවා, build ගොඩනගනවා, choose තෝරනවා සහ enjoy විනෝද වෙනවා. සුබ පැතුම්. දැන් අපි හැමෝම ක්‍රියාපද 100ක අලුත්ම වචන මාලාවක හිමිකරුවෝ. ඉතින් අද පාඩමෙන් අපි ගන්න ඕන ප්‍රධානම දේ තමයි මේ. වැඩිපුර ක්‍රියාපද කියන්නේ වැඩිපුර අදහස්. අපිට කියන්න ඕන දේට හරියන වචන ටික දන්නවනම් භාෂාව කියන්නේ බාධකයක් නෙමෙයි. ඒක බලයක්. හරි. දැන් අපේ ටූල් බොක්ස් එකේ අලුත්ම යතුරු 100ක් තියෙනවා. ඉතින් මගෙන් ප්‍රශ්නයක්, shall we use one new verb today? අපි අද මේ ලිස්ට් එකෙන් අලුත් ක්‍රියාපදයක් පාවිච්චි කරමුද? අනිවාර්යෙන්ම උත්සාහ කරන්න අද දවසේ ඇතුළත මේ ලිස්ට් එකෙන් එකම එක වචනයක් හරි පාවිච්චි කරන්න. එහෙනම් අපි ඊළඟ දවසේදී ආයෙත් හම්බ වෙමු.